welcome back to my YouTube channel. ඔන්න ඉතින් සමහර අය අහලා තිබුණා ඇයි ඔයා වීඩියෝස් ගේන්නේ නැත්තේ කියලා. ඉතින් ගිය දවස් ටිකේම ටිකක් අසනීපෙන් හිටපු නිසා මට වීඩියෝ එකක් කරන්න බැරි වුණා. ඉතින් මං හිතුවා අද ඔයාලට පොඩි ඩේ vlog එකක් අරගෙන එන්න ඕනේ කියලා. ඉතින් මං දැන් තමයි නැගිට්ට ගමන් මම මූණ සෝදලා මගේ ජනෙල් ටිකක් කැරියා හොඳට ඉරේලිය වැටෙන්න. ඉතින් මං දැන් තමයි ඒකත් හදාගෙන රූම් එකට ආවේ. මං දැන් කල්පනා කරන්නේ අද රූම් එක අතස් කරන්න තියෙන හින්දා ඊළඟට මම මොකද්ද කරන්න කියලා. වෙනදට මං නැගිට්ට ගමන් මගේ බෙඩ් එක හදනවා. ඉතින් මං අද උදේම නැගිට්ටේ මම රූම් එක අස් කරනවා කියලා හිතාගෙන නිසා මං දැන් තමයි මගේ බෙඩ් එක අස් කරගන්නේ. ඔන්න මන් බෙඩ් එක නම් අස් කරලා ඉවරයි. ඊළඟට තියෙන්නේ මගේ වැනිටි මිරර් එක ක්ලීන් කරගන්න තමයි. මේක නම් කොච්චර අස් කරත් දවස් දෙකෙන් දෙකට දූවිලි තියෙනවා. ඉතින් මම මේක හැම වෙලාවෙම පුළුවන් විදිහට මම මේක අස් කරනවා. ඉතින් මට මේක හම්බෙච්ච ස්පෙෂල් ගිෆ්ට් එකක්. මේක මට අරන් දුන්නේ මගේ හස්බන්ඩ්. කලින් මට තිබි චූටි මිරර් එකක්. ඒකේ හරියට පෙනුනේ නැහැ. ඉතින් මම මිරර් එකක් ගන්න ඕනේ කීකේ හිටියා. ඒත් මම මේකක් නෙවෙයි ගන්න හිටියේ. සාමාන්‍ය පොඩි මිරර් එකක් තමයි මම ගන්න හිටියේ. මොකද මෙහි ඉන්නේ අපේ හස්බන්ඩ්ගේ අම්මලාගේ මහගෙදර. හස්බන්ඩ් රට නිසා මම මෙහි අම්මලාත් එක්ක තමයි ඉන්නේ. ඉතින් අපේ ගේ තාම හදලා නැහැ. ඉතින් අපි ඉස්සරහට හදන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉක්මනට. ඉතින් හදලා ඒ විතරට යනකම් මෙහි ඉන්නේ తాවකාලිකව නිසා මට ලොකු මිරර් එකක් ඕන වෙලා තිබුණ නැහැ. ඒ වුණාට මගේ බර්ත්ඩේ එකට හස්බන්ඩ් මට මේ ගිෆ්ට් එක අරගෙන දුන්නා. ඉතින් මම මේකට ගොඩාක් කැමතියි. මම ගොඩාක් ආසාවෙන් මේක තියාගෙන ඉන්නේ. මේ තියෙන්නේ මගේ වෙඩින් එකේ ෆස්ට් ඩේ එකේ ගත්ත එන්ලාර්ජ්මන්ට් ෆොටෝ එක. ඉතින් මම මේකත් රූම් එකේ තියාගෙන ඉන්නවා අයියා හැම වෙලේම මතක් වෙන්න. එදා මාව ලස්සනට ඩ්‍රෙස් කරේ තනෝජ් අයියා. ඉතින් මම එයාට තැන්ක් යූ කියලා කියනවා මා ලස්සනට ඩ්‍රෙස් කරාට.
මේ උඩින් තියෙන ෆොටෝ තුනත් මගේ වෙඩින් එකේ ගත්ත ෆොටෝස් තුනක්. ගිය සතියේ මම රූම් එක අස් කරන්න ගිහිල්ලා මේ ෆොටෝ එක මගේ අතින් බිඳුණා. ඊට පස්සේ මම ඒක මට ගිෆ්ට් එකකට හම්බුනේ මගේ වෙඩින් එකේ වීඩියෝග්‍රැෆර් කරපු මල්ලිගෙන්. ඉතින් මං එයාටම කියලා ආපහු ඒක හදාගත්තා. මොකද මං ඒ ෆොටෝ එකට හරිම කැමතියි. මේ තියෙන හැබැයි සෙකන්ඩ් ඩේ එකේ ගත්ත ෆොටෝ එකක්. මේ මං කලින් එළියට ගත්ත ඇඳුම් ටිකක්. මං ඒ ටිකත් අල්මාරියට දාන ගමන් මං ඔන්ලයින් ඕඩර් කරපු ඇඳුම් දෙකකුත් තිබ්බා. මං ඒ ටිකත් අල්මාරියට මේ ගමම දැම්මා. නැත්තම් ඕක දාන්න මට අමතක වෙන නිසා. දැන් රූම් එක අස් කරගෙන ඉවරයි. දැන් තියෙන වැකියුම් කරගන්න. අස් කරලා ඉවරුණ ගමම මට තේ එකක් හම්බුණා. දැන් ඉතින් මේකත් බීලා අපේ ඉතුරු වැඩ කරගමු. මම දැන් වොෂ් එකක් දාගන්න හදන්නේ රූම් එක අස් කරලා. මට දැන් හෙම්බිරිස්සාව හැදිලා වගේ තියෙන්නේ. මම දැන් වොෂ් දාලා ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් මං හදන්නේ මගේ ස්කින් කෙයාර් රූටින් එක කරන්න. ඉතින් මං කලින් ඔයාලට මගේ මෝර්නින් ස්කින් කෙයාර් රූටින් එක ගැන වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන නිසා මම මෙතන ලොකුවට පෙන්නන්නේ නැහැ. ඉතින් මං දැන් තමයි දවල්ට කන්න හදන්නේ. ඉතින් මං ගෙදර හදලා තිබ්බේ මං අකමැති කෑමක්. ඒ නිසා මම පොඩියට කෑම එකක් හදාගත්තා. අද උදේ වොෂ් කරපු රෙදි ටික මේ වෙලාවේ මම නවලා අල්මාරියට දාගන්න හදන්නේ. අද ටිකක් අවුව හොඳට තිබුණ නිසා ඉක්මනට වෙද්දි ටික වේලිලා.
තාත්තා හදපු කොමඩු වැලක කොමඩු ගෙඩියක් තිබිලා අද අපිට ඒක කපලා දුන්න කන්න කියලා. ඔන්න මම දැන් ආසම දෙයක් කරන්න හදන්නේ නියපොතු ටික ලස්සනට තියාගන්න. ඉතින් මං ආසයි ගොඩක් වෙලාට ඔය එළවලු ಜಾති කපන්න අපේ අම්මෝ යද්දි ගොඩක් වෙලාට මම තමයි ගෙදර එළවලු කපන්නේ. එතකොට මගේ නේල්ස් ටික තියාගන්න මට මාරම අමාරුයි. ඉතින් ඒ හින්දා මං ගොඩක් වෙලාට මේ ෆේක් නේල්ස් උත් යූස් කරනවා. ඒව මට හස්බන්ඩ් රටේ ඉඳලා එවපු ඒවා. මේවත් මට මේවා මම නෝමල් යූස් කරන කියුටෙක්ස්. ඒවත් මට හස්බන්ඩ් රටේ ඉඳලා එවපු ඒවා. එතන අපේ නෑනා එවපු ඒවත් තියෙනවා. ඉතින් මේ ටිකෙන් තමයි ඉතින් මම ගොඩක් වෙලාවට මගේ නේල්ස් ලස්සනට තියාගන්නේ. මං කොහෙවත් වැඩිය යන්නේ නැහැ. ගෙදරම තමයි වැඩිපුර ඉන්නේ. ඒ නිසා මම ඉතින් ෆේක් නේල්ස් දාන්නේ කොහේ හරි විශේෂ ගමනක් යන්න හම්බුනොත් තමයි. නැත්තම් මං නෝමල් කියුටෙක්ස් තමයි ගාන්නේ. ඉතින් මං දැන් මගේ නියපොතු ටික මුලින්ම සුද්ධ කරගෙන ඉන්නවා. නේල් පොලිෂ් එක ගා ගන්න. ඉතින් මට ගාන්නේ මොන කලයකද කියලා හිතාගන්න බැරි නිසා මම ඉතින් හිතුවා පාඩ 5කින් ඇඟිලි 5 ගා ගන්නවා කියලා. මොකද මේක ගෑවත් දවස් 2-3යි තියෙන්නේ. ආපහු දවස් 2-3කින් ආයෙත් ගාන්න වෙනවා අනිවාර්යෙන්ම. ඒ නිසා මට හිතුණා පාඩ 5කින් කලර් කරන්න අද. බලමු මේක ලස්සනට තියෙයිද කියලා. ඔන්න අන්තිමට මේ විදිහට තමයි කලර්ස් 5 තිබුණේ. ඇත්තට මීට වඩා ලස්සන කලර්ස් තිබුණේ. ඒ වුණාට මං අතට අහුවෙච්ච එකක් තමයි මේ වෙලාවේ ගෑවේ. මේ දැන් නම් හිතනවා හරිම ගොම් පාටයි කියලා. ඒත් කමක් නැහැ. මේක දවස් 2-3කින් ආයෙ රිමූව් කරන්න පුළුවන් නිසා මම මේක තියාගන්නවා. ඔන්න දැන් නම් ටිකක් වහින්න වගේ එන්නේ. ඒ මම මේක දිගටම රෙකෝඩ් කරන්නේ නැහැ. මම මෙතනින් නතර කරනවා. ඉතින් මේ මගේ පළවෙනි ඩේ ව්ලොග් එක. ඉතින් මං හිතනවා ඔයාලා හිතන තරම්ම දෙයක් නැතුව ඇති. හැබැයි මම මේක නිකන් ආසාවට තමයි රෙකෝඩ් කරේ. ඉතින් මං හිතනවා ඔයාලා මේක දිගටම බලන්න ඇති කියලා. ඒ වගේ මං තවත් ලස්සන වීඩියෝස් අරගෙන ඔයාලට එන්නම්. එතකන් ඔයාලා සතුටින් පරිස්සමින් hina වෙලා ඉන්න. එහෙනම් මං අතට ගිහින් එන්නම්. බයි බයි.